හලෝ වෙල්කම් ටු ශීමත YouTube channel. ඉතින් අද අපි දෙන්න ඇවිල්ලා ඉන්නේ ඩුබායි වලින් අබුදාබි වලට. අබුදාබි වල තියෙන ෆෙරාරි වර්ල්ඩ් වලට තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. ගොඩක් ත්‍රාසජනක අත්දැකීම් වලට කැමති අයට මේ වීඩියෝ එක විශේෂ වෙයි. ඉතින් මේ තමයි ලෝකයේ ප්‍රථම ෆෙරාරි තීම් පාක් එක. මේක තියෙන්නේ අබුදාබි වල යස් අයිලන්ඩ් වල. ඉතින් අද අපි ඔයාලව එක්කන් යන්නේ ත්‍රාසජනක අත්දැකීම් ගොඩාක් ගන්න. එහෙනම් අපිත් එක්ක යමු ෆෙරාරි වර්ල්ඩ් බලන්න. දැන් මේ ඔයාලා දකිනවා වගේ වර්ග මීටර් 86000කට වැඩි ප්‍රමාණයක් ආවරණය කරන රතු පාට වහලකින් තමයි මේ ෆෙරාරි වර්ල්ඩ් ආවරණය වෙලා තියෙන්නේ. ඉතින් අපි ෆෙරාරි වර්ල්ඩ් එකට ඇතුල් වුණේ යස් මෝල් එකෙන්. යස් මෝල් එකෙන් යනකොට මෙන්න මේ විදිහට තමයි ෆෙරාරි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. එතනදී අපි මේ එන්ට්‍රන්ස් එකේදී අපේ ෆෝන්, බෑග් ඔක්කොම මෙතනින් තියලා චෙක් කරලා යන්න ඕනි. ඊට පස්සේ අපි මෙතනින් ටිකට් එකක් අරගෙන මෙන්න මෙහෙම ඇතුළට යනකොට මෙතන තියෙනවා ෆෙරාරි වර්ල්ඩ් එකේ මැප් එක. භාෂා කිහිපයකින්ම යාලා මේ මැප් එක හදලා තියෙනවා. ඉතින් මැප් එක බලාගෙන අපිට ඇඩ්වෙන්චර්ස් තෝරාගෙන ඒ විදිහට යන්න පුළුවන්. ටිකට් ස්කෑන් කරලා ඇතුළට ආවහම මෙන්න මේ විදිහට තමයි ඔයාලට දකින්න පුළුවන්. මේ වගේ ෆෙරාරි කාර් ඔයාලා ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඉතින් කාර් වලට ආසයිට මේ ගැන තොරතුරු දැනගන්න පුළුවන් විදිහට ඔයාලා මේවා ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඉතින් මේ ෆෙරාරි වර්ල්ඩ් එක බලන්න එන්න ආස ඔයාලට මම මේකේ ටිකට් ප්‍රයිස් එක කියන්නම්. එක්කෙනෙක්ට ඩිරාම් 345ක් වෙනවා ටිකට් එක. හැබැයි ඒ ගන්න ටිකට් එකට කිසිම පාඩුවක් නම් වෙන්නේ නැහැ. ඔයාලට ජීවිතේ ගන්න පුළුවන් ත්‍රාසජනකම හොඳම අත්දැකීමක් මේ ෆෙරාරි වර්ල්ඩ් එකෙන් ගන්න පුළුවන්. ෆෙරාරි වර්ල්ඩ් එන ඔයාලා යන්න ඕනි ප්‍රධාන රෝලර් කෝස්ටර් වර්ග 4ක් තියෙනවා. ඉතින් මේ 4 තමයි මේ ෆෙරාරි වර්ල්ඩ් එකේ ප්‍රධානම රෝලර් කෝස්ටර් 4 වෙන්නේ. ඒකෙන් අපි ඉස්සෙල්ලාම තෝරාගත්තේ ෆෝමියුලා රෝස් කියන රෝලර් කෝස්ටර් එක. ඉතින් දැන් අපි මේ එතනට යන ගමන් ඉතින් මේ තමයි ලෝකයේ වේගවත්ම රෝලර් කෝස්ටර් එක. එහෙනම් අපි ගිහිල්ලා බලමු කොහොමද මේ අත්දැකීම කියලා. අපි මේ රෝලර් කෝස්ටර් වල යනකොට අපිට කිසිම දෙයක් අපේ අතේ තියාගන්න බෑ. අපේ ෆෝන්, බෑග් වගේ දේවල් තියලා යන්න යාළ වෙනම ලොකර් හදලා දීලා තියෙනවා. ඉතින් ඒවා ආරක්ෂිතව තියෙනවා. අපිට ඒ තැන්වල අපේ දේවල් තියලා තමයි මේ රෝලර් කෝස්ටර් වල යන්න පුළුවන්. ඉතින් දැන් මේ ඔයාලා දකින්න ලෝකයේ වේගවත්ම රෝලර් කෝස්ටර් එක යන විදිහ. ඉතින් අපි අනේක වීඩියෝ කරන්න බැරි වෙච්ච නිසා අපි වෙන කට්ටියක් යන එකක් තමයි මේ වීඩියෝ කරලා දැම්මේ. ඉතින් මෙතනදී තප්පර 4.9කින් පැයට කිලෝමීටර් 240ක වේගයට මේක ළඟා වෙනවා. අපි මේක බලාගෙන ඉද්දි අපිට මේක ලොකු දෙයක් වගේ නොපෙනුනාට මේ රයිඩ් එක යන්න ගත්තට පස්සේ තමයි දැනුනේ මේ රෝලර් කෝස්ටර් එක කොච්චර වේගකින් යනවද කියලා. ඒක ජීවිතේ ගන්න ඕනි ලොකුම අත්දැකීමක් මම නම් දකින විදිහට. හැබැයි ඔයාලට මොනවා හරි රෝගාබාධ තියෙනවා නම් ඔයාලා මේ වගේ දේවල් වලට බය නම් මේකේ යන්න එපා කියලා තමයි මම නම් ඔයාලට කියන්නේ. ඊට පස්සේ අපි ගියේ ඉටලියන් සෝන් එකට. ඉතින් ඉටලියන් සෝන් එකට යද්දි මෙන්න මේ වගේ මෙතන රීටේල් ෂොප් එකක් තියෙනවා. ෆෙරාරි වලට අදාළ දේවල් මේ හරියට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියේ මේකේ තවත් ප්‍රධාන රෝලර් කෝස්ටර් එකක් වෙන ෆ්ලයින් ඒසස් කියන එකට. ඉතින් මෙතනත් අපිට ෆෝන් ගෙනියන්න බැරි නිසා අපි වෙන රයිඩ් එකක් තමයි වීඩියෝ කරේ. හැබැයි මේ රයිඩ් එකේ මෙතන රෝලර් කෝස්ටර් එකේ කවුරුත් යන්නේ නැහැ. එයාලා රෝලර් කෝස්ටර් එක නිකම්ම තමයි යවන්නේ. ඉතින් මේ වෙලාවෙදි තමයි අපිට පිහිසුණු තවත් අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච තවත් අවස්ථාවක්. UAE වෙත ඉරානය විසින් එල්ල කරපු පළවෙනි මිසයිල් ප්‍රහාරය මෙන්න මේ වෙලාවෙදි තමයි එල්ල කරේ. ඉතින් අපි ඒ සවුන්ඩ් එක අපිට ඇහුණට අපි ඒ ගැන දැනුවත් නැති නිසා අපි ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. හැබැයි අපි පස්සේ දැනගත්ත මේ මිසයිල් එකක් තමයි මේ වැදිලා තියෙන්නේ කියලා. හැබැයි ඒ වුණාට අපි මෙතන ආරක්ෂාකාරීව හිටිය නිසා ගවර්න්මන්ට් එක හැමෝටම ආරක්ෂාව දෙන නිසා අපි මේ රයිඩ් ඔක්කොම එන්ජොයි කරලා තමයි ඩුබායි වලට ආවේ. ඉතින් මේ රයිඩ් එකත් කලින් රයිඩ් එක වගේමයි නියමයි. හැබැයි ටිකක් බය හිතෙනවා. හැබැයි ඒ අත්දැකීම නම් ගන්නම ඕනි අත්දැකීමක්.
ඉතින් අර රෝලර් කෝස්ටර් දෙකේ ගිහිල්ලා අපි දෙන්නටම ගොඩක් ටයර්ඩ් වගේ ඇඟට ටිකක් අමාරුයි වගේ හිතුණා. ඒ නිසා අපි දෙන්න පොඩ්ඩක් රිලැක්ස් වෙන්නත් එක්ක එතන තිබ්බ වෙන රයිඩ් එකකට ආවා. ඇත්තට මේකත් හරිම ෂෝක්. අපිට රිලැක්ස් එකේ පොඩි රයිඩ් එකක් යන්න පුළුවන් ෆෙරාරි කාර් එකක. ඉතින් ඒකත් හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඒ රයිඩ් එකත් ඉවර වෙලා අපි දෙන්න මෙතන ටිකක් වාඩි වෙලා හිටියා. අන්න ඒ වෙලාවෙත් තමයි මම දැක්කේ මේ හරියේ මේ ගස්වල සෑහෙන කුරුල්ලෝ ඉන්නවා. ඊට පස්සේ අපි තුන්වෙනි ප්‍රධාන රෝලර් කෝස්ටර් එකටත් ආවා. මේ තමයි ටර්බෝ ට්‍රැක්. ඉතින් මෙතන zero gravity experience එකක් තමයි දෙන්නේ. හැබැයි මේ රෝලර් කෝස්ටර් එකේ නම් මම ගියේ නෑ. මම අර පළවෙනි දෙකේ විතරයි ගියේ. මට ටයර්ඩ් වගේ දැනුණා. සහ මට බයයි. ඒ නිසා තමයි මම ගියේ නැත්තේ. මේ මදු යන එක තමයි මම වීඩියෝ කරේ. ඊට පස්සේ අපි දෙන්නම මෙන්න මේ ෆ්ලයින් වින්ග්ස් වල ගියා. එතනම තිබ්බ try twice කියලා එකක්. ඒකටත් අපි දෙන්නම ගියා. මෙන්න මේ විදිහට තමයි ඒක යන්න තියෙන්නේ. හැබැයි මේ එක රයිඩ් එකක්වත් අපි ගියපුවා නෙවෙයි. අපි වීඩියෝ කරේ. මොකද මේ එකකටවත් ෆෝන් එක අරගෙන යන්න බැරි නිසා. ෆෙරාරි වර්ල්ඩ් එකේ අපේ ලංකාවේ අය ගොඩාක් වැඩ කරනවා. ඉතින් අපිට කීප දෙනෙක්ම හම්බ වුණා. ඉතින් එයාලට පුළුවන් උපරිමයෙන්ම අපි දෙන්නට උදව් කරා. ඉතින් මේ ඉන්නේ ඒ වගේ එක්කෙනෙක් අසිත අයියා. ඉතින් මෙයා සිලෝන් ෆැමිලි ඉන් අබුදාබි UAE කියලා Facebook page එකක් කරනවා. ඉතින් ඔයාලටත් මෙයාව follow කරලා තියන්න පුළුවන්. ඉතින් එයා තමයි අපි දෙන්නට මෙන්න මේ විදිහට gift එකක් දුන්නේ. අපි ඒ gift එකත් බලලා එතනින්ම lunch එකත් අරගෙන ඊට පස්සේ අපි මෙතන තියෙන ප්‍රධාන රයිඩ් වලින් 4 වෙනි රයිඩ් එකට තමයි මේ ගියේ. මේ තමයි මිෂන් ෆෙරාරි. මෙතන 5D තාක්ෂණයෙන් යුතු වීඩියෝ එකක් බලන ගමන් තමයි මේ රයිඩ් එක යන්න තියෙන්නේ. මේකෙත් මම ගියේ නෑ, මදු තමයි ගියේ. ඉතින් එයා කිව්වා ඒ රයිඩ් එකත් හරිම ත්‍රාසජනක රයිඩ් එකක් කියලා. ෆෙරාරි වර්ල්ඩ් එකේ තිබුණ ප්‍රධාන රයිඩ් 4ම මදු ගියා. ඉතින් අපි දෙන්න ගත්ත එක්ස්පීරියන්ස් එකත් එක්ක UAE වල තියෙන අපිට විනෝද වෙන්න පුළුවන් හොඳම තැනක් තමයි මේ ෆෙරාරි වර්ල්ඩ් කියන්නේ. ඉතින් මේ අත්දැකීම UAE ඉන්න ඔයාලා ගන්න ඕනිම අත්දැකීමක්. ඊට පස්සේ මේ එක්සිට් වෙන පැත්තට වෙන්න තමයි මෙන්න මේ රීටේල් ෂොප් එක තියෙන්නේ. අපිට ෆෙරාරි හා සම්බන්ධ දේවල් ගොඩක් මෙතන තියෙනවා. ඉතින් ඔයාලට ඕන දෙයක් මේ හරියදී මිලදී ගන්න පුළුවන්. එහෙනම් UAE වල තියෙන තවත් ලස්සන තැනකින් තවත් වීඩියෝ එකක් අරගෙන අපි දෙන්න එනකම් ඉෂු and මදු YouTube channel එක subscribe කරලා තියන්න.